පෑන් එක නැත්තම් වාජනයේ ඇලවෙන ගතියක් හිතෙනවා නම් බටර් චුට්ටක් දිය කළා මේකට එකතු කරන්න පුළුවන්. අවශ්‍යතාවයක් නැහැ මෙහිනම්. හොඳයි. රයිට් අපි මුලින්ම පෑන් කේක් ටික හදා ගන්න ඕනේ. මේ වාජනයක් පෑන් එකක් තියෙන්න ඕනේ. පොඩ්ඩක් හීනෙටම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අපි හීනෙට කපන හින්දා. දෙපැත්තම දාගන්න ඕනේ අතරම. මෙන්න මේ ආකාරයට පෑන් කේක් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපිට පෑන් කේක් ටික හදාගන්න පුළුවන්. තාම ලේසියෙන්ම. රයිට්. ඔය ආකාරයෙන් අපිට පෑන් කේක් ටික හදාගන්න පුළුවන්. ඒක දැන් හීනෙට කපා ගන්න. එතකොට වැඩි ඉවර කර දෙයි අපිට. සාමාන්‍යයෙන් කොත්තු හදනකොට අර මොහන් කලික වගේ අකට හඩු දෙකකින් පොඩ්ඩක් කොටලා වගේ ගන්නවා නේද? ඔව් දැන් එහෙම අපිට නෑ එහෙම කරන්න ඕන හොඳයි. ඉතින් එහෙම කරන්න ගෙදර අපිට පහසුකම් නැහැ නේද? නැත්තම් හදන විදිහ තමයි මම කියන්නේ. අතන කොත්තුවක් එහෙම හදන්න පුළුවන් නම් හොඳයි ගොඩක්ම. පෙරලා තියෙනවා ඉන්දියාප්ප වලින් නේද? හරිස්චන්ද්‍ර ඉන්දියාප්ප පිට භාවිත කළ ඉන්දියාප්ප හදලා ඒ දේවල් වලින් කොත්තු හදාගන්නේ කොහොමද කියලා. දැන් අද හරිස්චන්ද්‍ර කැකුළු හාල් පිටි වලින් චලනේ අපි කොත්තුවක් හදා නැටද කියනත් ස්ටොන්නෝ ෆිලෝෆ් කියලා නේද? අපි ඒ නමින් තමයි හැඳින්වන්නේ නේද? නමුත් දැන් අපිට සාමාන්‍ය ඉන්දියාප්ප කොත්තුත් දකින්න ලැබෙනවා නේද මහා? ඔව් ඉන්දියාප්ප වලින් තත්තුන හරිස්චන්ද්‍ර පිරිසු ඉන්දියාප්ප උපයෝග කරන අපිට වැඩි කරන්න පුළුවන්. අර අපේ බෑන්ක් එකට අපිට හදාගන්න හීනට කපා ගන්න ඕනේ මේ විදිහට. හොඳයි. අපි විරාමයක් ලබා ගන්නවා. මේ විරාමයෙන් අනතුරුව තවත් බොහෝ දේවල් ගැන කතා කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ ආහාරයේ රසවත් ගැන නැත්නම් රසවත් භාවය පිළිබඳව අපි ඔබට තොරතුරු කියන්න සූදානම්. රතු කැකුළු ඉන්දියාප්ප පිටි. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර 100% රතු සහල් නූඩල්ස්. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර කුලක්කන් සහිත නූඩල්ස්. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර 100% රතු සහල් නූඩල්ස්. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර නාමය සුවඳ සබන්. හරිස්චන්ද්ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර සල්බාර් උපයන මුදලට උපරිම අරපිරිමැස්ම. හරිස්චන්ද්‍ර සල්බාර් කෑලි 20කට කැපිය හැකි. වෙන උතුරයි කුණුත් නෙවේ.
පැහැදි දියසේ පිරිසිදු කර දේ. බලන් පිඟන් සෝදන්නත් අපූර්වයි. හරිස්චන්ද්‍ර 50 වසරක විශ්වාසය රැඳි නාමයකි. නැවතත් ඔබ විරාමයෙන් අනතුරුව හරිස්චන්ද්‍ර අසමදුරත් එක්ක සම්බන්ධ වෙන්නේ පෑන් කේක් වලින් කොත්තු වගේ දෙයක් හදනවා කියන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් වෙනස් අත්දැකීමක්. මොහොන් දැන් අපි ඊළඟ පියවර කොයි විදිහද කියලා අපි සඳහන් කරමු. ඊළඟට අපි කොත්තුවට අවශ්‍ය එළවලු ටිකක් කපා ගමු. සාමාන්‍යයෙන් කැරට් ලීක්ස් වගේ දේවල්ද පාවිච්චි කරන්නේ මොහොන්? ඔව් සාමාන්‍ය ඒවා තමයි අපි භාවිතා කරන්නේ. අපිට පෑන් කේක්ස් ටික හීනියට කපා ගන්නවා වගේම එළවලු ටිකක් නේද? පොඩියට කපන්න ඕනේද කොහොමද? ඔව් ඇත්තටම හීනියට කපා ගන්න හොඳයි. කැරට් තුන ආකාරයට හීනියට කපා ගමු. හරිස්චන්ද්‍ර කැකුළු හාල් පිටි වලින් අපිට විවිධ දේවල් අත්හදා බලන්න පුළුවන් නේද? මොහොන අපි ඊට පෙර කිටි ආහාර වර්ග සකස් කරගන්නේ කොහොමද කියලා තියෙනවා හරිස්චන්ද්‍ර කැකුළු හාල් පිටි භාවිත කරලා ඒ විදිහට පෑන් කේක්ස් හදලා නේද? අනිවාර්යයෙන්. රයිට්. අපි කැරට් ටිකක් ඒ වගේම ලීක්ස් ටිකක් ස්ප්‍රින් අනින් වගේ ඒවා ගන්න පුළුවන් අපිට. ලීක්ස් කෝටයක් කපා ගමු. ඉලගණන් වලට අපිට හරිස්චන්ද්‍ර නිෂ්පාදනය ගන්න පුළුවන් අපිට පහසුවෙන් සකස් කරගන්න පුළුවන් මේ වගේ ආහාර. වැඩි මිලක් යන්නේ නැහැ. වැඩි මිලක් යන්නේ නැතුව ලීසින් හදාගන්න පුළුවන්. කැරට් ටික්ස් ලුණු ටිකක් අවශ්‍ය වෙනවා මට. අපිට ආමරිස් ටිකක් අවශ්‍යයි. ආමරිස් සාසයි ඒ වගේම කරපිංජා ඒවට කපා ගන්න එක හොඳයි. හරිස්චන්ද්‍ර කැකුළු හාල් පිටි වල තියෙන ගුණයත් ඒ වගේම එළවලු වල තියෙන ගුණයත් එකතු වෙනවා හොඳ පෝෂණ ඉහළ ආහාරයක් ගන්න පුළුවන් නේද? සාමාන්‍ය වතුරෙන් ගන්නට වඩා අපිට දේසින් හදාන්න පුළුවන්. ඒ වගේම පිරිසිදු Tamanට දේසින් හදාන්න පුළුවන් විදිහට තමයි පින්නන්න හදන්නේ. තක්කල් ටිකකුත් අවශ්‍ය වෙනවා. කොත්තු වගේ දේවල් ආවේනික වෙන්නේ කොයි වගේ රටකටද මොහන්? සාමාන්‍ය ඉන්දියානු ආහාරයක් ගන්නෙත් ගන්නේ. දකුණු ඉන්දියානු ආහාරයක් තමයි කොත්තු කියන්නේ. හැබැයි ලංකාවේ දැන් ඉන්දියාවට වැඩිය ගොඩක් කට්ටිය මම හිතන්නේ භාවිතා කරනවා.
හරිස්චන්ද්‍ර කුලක්කන් පිටි. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර රතු කැකුළු ඉන්දියාප පිටි. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. හරිස්චන්ද්‍ර තූස මිශ්‍රණය. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳි නාමය. රන්කරල් රැස්කර එහි සාරයෙන් 50 වසරක් පුරා රටදය පෝෂණය කළ නමක් හරිස්චන්ද්‍ර. නවීන යන්ත්‍රානුසාරයෙන් සකසාගත් සාරයෙන් යුත් හරිස්චන්ද්‍ර ධාන්‍ය පිටි තත්වයෙන් ඉස්තරම්. හරිස්චන්ද්‍ර සහල් පිටි කටට රහට කෑම කන්න. හරිස්චන්ද්‍ර කුරක්කන් පිටි ගත සවිය සුව දිරිය. හරිස්චන්ද්‍ර උළුඳු පිටි පිරිසිදු පෝෂ්‍ය ගුණය ඔබ නිවසේදීම. හරිස්චන්ද්‍ර 50 වසරක පිරිසිදු විශ්වාසය. රයිට් අපි දැන් ඉරෝල්ටි කපාන ඉවරයි. දැන් දින අපි පැන්කේක් එක සාදා ගන්න හැටි තමයි පෙන්වන්න තමයි තියෙන්නේ. කොත්තු ටික හදාගන්න හැටි. කොත්තු ටික හදා ගන්න හැටි. රයිට්. මුලින්ම පෑන් එකක් ගන්න ටිකක් මොකක් හරි ගෙදර තියෙන වාදනයක්. ටිකක් ලොකු භාජනයක් ඕනේ නේද මහා? නෑ සාමාන්‍ය ගෙදර සමාන්ට ප්‍රමාණයට එක සැරේම හදා ගන්න අවශ්‍ය නැහැ. දෙපාරට හදන්න පුළුවන්. හොඳයි. අර කියනවා වගේ අර සද්දබද්දයක් නැති කොත්තුවක් තමයි අපි හදන්නේ. සද්දයක් නැති කොත්තුවක් තමයි හදන්නේ. සද්දබද්දෙන් තොර වූ කොත්තුවක්. දුණු ටික එකතු කරන්න. Dulu kita temperar karena ini ya. අපිට උලා මේකට ඔමලිස් සහ කරපිංච ටික එකතු කරගන්න. Carrot. මේකට කැලි මිස්ට් එකක් එකතු කරගන්න ඕනේ. සෝයා සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන් අපිට. අවශ්‍ය නම් මේකට දැන් බිත්තර නැතුවත් හදන්න පුළුවන්. ඕන බිත්තර එකත් අපි එකතු කරගමු නේ ජාන. හොඳයි. ඒක ටිකක් රස වැඩි වෙනවා නේද? රස වැඩි කිරීම සඳහා බිත්තර එකත් අපි එකතු කරගමු. රයිට්. දැන් බිත්තර එකත් එකතු කරගත්තා. දැන් අපේ පෑන්කේක් ටිකත් අපි එකතු කරගමු මේකට. කපා ගන්නවා පෑන්කේක් ටික. කපා ගන්නවා තක්කාලි කෑලි ටිකත් එකතු කරගන්න පුළුවන්. අපි ලීස් එකතු කරෙත් නැහැ තාම නේද? ඔව් ලීස් ටිකත් එකතු කරගන්න පුළුවන් තාම ටිකක්. සුවඳක් දැනෙනවා අපිට. ඔව් යාම අපි මේක ලුණු එකතු කරේ නැහැ නේද? අපි සෝයා සෝස් එකතු කරලා තියෙන්නේ මේකට. හරිස්චන්ද්‍ර කැකුළු හාල් පිටි වලින් අර පෑන්කේක්ස් ටික හදා ගන්නටත් ලුණු එකතු කරා. ඩිස්කෝ ටික එකතු කරගමු. ඔව්. මොහොන් දැන් සාමාන්‍යයෙන් අර අපි දකින්න කොස්තු වල වෙළඳ පොලින් ගන්න තියෙන දේවල් වල පොඩි සෙතමනයක් තියෙනවා නේද? අපි ඒකට විශේෂ උපක්‍රමයක් භාවිත කරනවා. ඇත්තම දැන් මේක මම සෙතමනේ සඳහා මම ඕන්න අපිට දැන් මේ කොත්තුව දැන් මේ විදිහට ඩ්‍රයි කොත්තුවක් වගේ හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර
හදපු ව්‍යංජනයක් තියෙනවා. අපි තුමු චිකන් කරියක් හෝ වෙන මොකක් හෝ ව්‍යංජනයක් තියෙනවා නම් අපි තුමු මේකට චිකන් ඕනනම් චිකන් හොදි ටිකක් දාන්න අර එතමන ඔයාගේ විදිහට මෙන්න මේ ආකාරයට චිකන් කෑලි වුණා නම් කෑලි ටික එකතු කරන්න පුළුවන් අපිට. මෙන්න මේ ආකාරයට තෙතටත් නැත්නම් ඔය කියන තෙතමයටත් යන්න පුළුවන් ඇත්තටම. සෝයා සෝස් උත් අපි එකතු කරලා ලුණු ටිකක් අඩුවෙන් එකතු කරන්න ඕනේ. ලුණු කුඩු ටිකක්, ගම්බෙරිස්, ඔන්නාකර අපේ කොත්තු හදාගන්න පුළුවන් අපිට. ටිකක් අර තෙතමනේට වගේ අවශ්‍ය නම් ඒ කියන්නේ වෙට් කොත්තුවක් මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. මං හිතන්නේ කඩෙන් ගන්න කොත්තු හා සමානව අපිට අපේ අර චාලි කියන වගේ සයිලන්ට් කොත්තු මෙන්න මේ ආකාරයෙන් හදාගන්න පුළුවන්. ශබ්ද වැඩි නැතුව, ශබ්දයක් නැතුව ඉතාලම පහසුවෙන් මේ වගේ ලේසියෙන්ම කොත්තුවක් හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. රයිට්. දැන් අපේ කොත්තු හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ කොහොමද මේක කෑම මේසෙට යවන්නේ කියලා වෙන්නන්නයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ කොත්තුව රෑ කෑමකට නම් ගොඩාක්ම යෝග්‍යයි කියලා මම හිතනවා. මේක තමයි අපේ පැන්කේක් කොත්තුව. ඒ කියන්නේ විශේෂ අවස්ථාවක අමුත්තන්ට පිළිගන්න පුළුවන්. විශේෂයෙන් අමුත්තෙකුට නම් පිළිගන්න පුළුවන්. ඊටාම ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් කොත්තුවක්. හොඳයි. විශිෂ්ටත්වයේ විශ්වාසය වැඳි නාමය. හරිස්චන්ද්‍ර නම් සුවඳ සබන්. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය වැඳි නාමය. හරිස්චන්ද්‍ර නූඩල්ස්. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය වැඳි නාමය. හරිස්චන්ද්‍ර රතු කැකුළු ඉන්දියාපු පිටි. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය වැඳි නාමය. හරිස්චන්ද්‍ර 100% රතු සහල් නූඩල්ස්. හරිස්චන්ද්‍ර විශිෂ්ටත්වයේ විශ්වාසය වැඳි නාමය. හරිස්චන්ද්‍ර කැකුළු හාල් පිටි භාවිත කරලා අපි ඔන්න අද දවසේදී ඔබට කොත්තු හදන හැටි කියලා දුන්නා. මම හිතනවා වෙනස් විදිහේ ඒ වගේම බොහොම රසවත් අත්දැකීමක් ඔබ අත්හදා බලන්න. අපිට ඔබේ අදහස් ලියලවන්න. අපි නිතින්ම සූදානම් ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න. ඒ වගේම තමයි අද දවසේදී රසමధుරෙන් සමුගන්ට පෙර ඔබේ නිර්මාණ වලට අවස්ථාව දෙන්න කැමති. මෙන්න මේ විදිහට අපේ චෙෆ් මොහන්ව ඇඳලා එවලා තියෙනවා ලස්සන නිර්මාණයකින්. අපි ස්තුතිවන්ත වෙනවා ඔබට මේ වගේ නිර්මාණ එවන එක සම්බන්ධයෙන්. ඒ වගේම තවත් ලස්සන නිර්මාණයක් තියෙනවා මෙන්න මේ විදිහට සකස් කරලා. ජී.කේ වාසනා මදුවන්ති තමයි උඩුගම්පල ගම්පහ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරිස්චන්ද්‍ර රසමధుර ගැනත් විශේෂයෙන්ම හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනය ගැනත් වුන් සඳහන් කරලා තියෙනවා. වුන් සුබ පැතුම් එකතු කරලා තියෙනවා. ස්තුතියි. අවසාන වශයෙන් මෙන්න මේ නිර්මාණය අපි තෝරගන්නවා හරිස්චන්ද්‍ර රසමధుරට එවලා තියෙන තවත් ලස්සන නිර්මාණයක්. ස්තුතිවන්ත වෙනවා නිර්මාණය උපු හැම කෙනෙක්ටම. ඒ වගේම නිවසේ ඉන්න ඔබටත් ආරාධනා කරනවා අපි මේ වගේ නිර්මාණ අපිට කරලා එවන්නටයි කියලා. විශේෂයෙන්ම මේ නිර්මාණ වලට ඔබට වැඩි වටිනාකමක් ලබා ගන්නට පුළුවන් අපි අහන ප්‍රශ්නට ඔබ නිවැරදි පිළිතුරු ලබා දුන්නොත්. අපි අහන්නේ අද මේ විශේෂ කොත්තුව හදන්න අපි භාවිත කරපු හරිස්චන්ද්‍ර ප්‍රධාන නිෂ්පාදනය කුමක්ද කියලා. ඔබට පුළුවන් මේ දේවල් අපිට ලියලා එවන්න නිර්මාණත් සමග. එහෙම එවන ඔබ අතරින් දෙදෙනෙක් අපි කුසපත් ඇදීමකින් තෝරලා තෑගි ලබා දෙන්නට සූදානම්. තෑගි වශයෙන් ඔබට ලැබෙන්නේ හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනයේ බොහොමත්ම වටිනා නිෂ්පාදන. එහෙමනම් අපේ ලිපිනය තමයි සීමා සහිත හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනයේ නම්බර 54 කිතුල්වත්ත පාර කොළඹ 8. අපි එළඹෙන සතියේදීත් මේ වගේ අලුත් අත්දැකීමක් ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම්. හැම කෙනෙක්ටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.
හරිස්චන්ද්‍ර රස්මැදුර ඔබ වෙත ගෙනේ මේ සාදර අනුග්‍රහය හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනය. ගම ඊළඟට දිවාපුවත්